මේ වනවිට දිවයින හරහා නිර්තදිග මෝසම සම්පූර්ණයෙන්ම ස්ථාපිත වී පවතිනවා. මේ නිසා දිවයිනේ නිර්තදිග කොටසේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් ඉදිරියට බලාපොරොත්තු වීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් දිවයිනේ මධ්‍යම සබරගමුව බස්නාහිර සහ වයිඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල දවසේ ඕනම අවස්ථාවක කඩින් කඩ වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම දිවයින හරහා මේ මෝසම් සුළං ප්‍රවාහයෙන් විවිධ තරමක තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් දිවයිනේ උතුරු මැද වයඹ පළාත්වල සහ ඒ වගේම දකුණු පළාතෙත් මධ්‍යම කඳුකරේ බටහිර බැවම් ප්‍රදේශවලත් විටින් විට හවන පැයට කිලෝමීටර් 30 40 පමණ තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව පවතින. විශේෂයෙන් වැසි සහිත තත්ත්වات එක්ක මේ සුළං වේගයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. මේ සම්බන්ධව ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරන්න කැමැතියි. ඒ වගේම දිවෙනට මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් මතක් කරන්න ඕනේ මන්නාරම සිට කංකසන්තුරේ දක්වා වන වෙලට ඔබෙන මුහුදු ප්‍රදේශවල සහ ඒ වගේම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලට ඔබෙන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටක පැයට කිලෝමීටර 50 60 පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතින. ඒ වගේම මේ මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නවා. ඊට අමතරව බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල රළ උස සාමාන්‍යයෙන් මීටර් 2.5 3 පමණ වැඩිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ඔය ගාල් කොළඹ සිට ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළ තීරයේ මුහුදු රළ තරමක් ගොඩබීමට මේ හැකියාව තියෙන නිසා දීවර සහ නාවික ප්‍රජාව සහ ඒ වගේම වෙරළාසන්නයේ ජීවත් වන ජනතාව ඒ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරන්න කැමැතියි. ඒ වගේම දැන් දිවයින හරහා නිර්තදිග මෝසම ස්ථාපිත වී පවතින නිසා මෝසම විටින් විට සක්‍රිය වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සක්‍රිය වුණාම ඇත්තටම වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. මේ නිසා ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක විශේෂයෙන් අපි ඔය ගංගා නිම්නාශ්‍රිත ජීවත් වන ජනතාව, ඒ වගේම පහත් බිම් වල ජීවත් වන ජනතාව සහ නායයන් අන්තරු සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව විශේෂ අවධානයකින් ඉදිරි කාලගුණ නිවේදන අනුව කටයුතු කරන්න කියන එක මතක් කරනවා. සාමාන්‍ය නිර්තදිග මෝසමයි මැයි මාසයේ අග ආරම්භ වුණාම සැප්තැම්බර් මාසයේ දක්වා පවතින. නමුත් එක දිගටම වැසි පවතින්නේ නැහැ. විටින් විට සාමාන්‍යයෙන් අපි ගත්තොත් ජූලයි ඕගස්ට් වගේ මාසවල අගෝස්තු මාසවල වැසි තත්ත්වය සාමාන්‍යයෙන් අඩුයි ලංකාවේ. නමුත් විටින් විට මෝසම සක්‍රිය වුණාම වැසි තත්ත්වයේ වර්ධනය වීම අපේක්ෂා කරන්න පුළුවන් ඉදිරි කාලය තුළ. විශේෂයෙන් මේ මැයි මාසයේ සිට සැප්තැම්බර් දක්වා නිර්තදිග මෝසම ක්‍රියාත්මක නිසා.